හායි යාළුවනේ කොහොමද ඉතින් මේ අලුත් අවුරුද්ද උදා වෙන්න තව තියෙන දවස් කිහිපයයිනේ. ඉතින් එහෙනම් මේ මොහොතේම හිතන්න යමක් කියන්නද? අතේ තියෙන පොඩි මුදලක් ඉතිරි කරගෙන තියෙනවා නම් එහෙනම් මේ ටිකත් අහන්නකෝ මම කියන අදහස් ටිකෙන් ඔයාගේ අතේ තියෙන මුදලට සරිලන ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්ද කියලා. දැන් ඉතින් දහසක්ද හිතෙනව නේද? කවුද මේවා ගන්නෙ? බිස්නස් එකක් මොකද්ද? කරන්න ඕන මොනවද? කොහොමද මම බිස්නස් එක හදාගන්නේ? මගේ අතේ තියෙන සල්ලි ටික ඇති වේද? ඕන කරන බඩු කොහෙන්ද ගන්නෙ? මේ තියෙන කාලේ ඇතිද මේ ඔක්කොටම? ප්‍රශ්න ගොඩයිනේ. එහෙනම් දැන් පොඩ්ඩක් ඔය ප්‍රශ්න ටික අමතක කරන්නකෝ. මම අදහස් ටිකක් දෙන්නම්. ඔයාලා පටන් ගන්න දේ නිර්මාණාත්මකව පටන් ගන්න. දීර්ඝ කාලීන කරගෙන යාමට නම් ලියාපදිංචි අංක ඕන වෙනවා. නමුත් දැනට මේ අවුරුදු කාල සීමාවෙදි විතරක් ඔයාට හරියන විදියට නම් එහෙම ලියාපදිංචි අංකයක් නැහැ. ළඟ අයට කරන හින්දා එච්චර ලොකුවට අවුලක් වෙන්නේ නැහැ. දීර්ඝ කාලීන බිස්නස් එකක් විදිහට කරනවා නම් ලාභ තියෙනවා නම් ඉතින් ඔයාට ලියාපදිංචි අංකයක් අරගෙන මේක දිගට කරගෙන යන්න පුළුවන්. ඉතින් මේකට පොඩි print out එකක් අරගෙන දැනට ඔයාගේ නම නිෂ්පාදන දිනය කල්නිකුත්වීමේ දිනය වගේ දාලා පොඩියට ලේබල් එකක් ගහලා අර දෙන්න ලොකුවටම කරනකොට අනිවාර්යෙන් ලියාපදිංචි අංකයක් ගන්න. ඉතින් මේ මෙහෙම එක අයිටම් හදලා ඔයාලගේ ගෙදර ඉස්සරහා තියන් බිස්නස් කරන්න පුළුවන්. ළඟම තියෙන ෂොප් එකක් තියෙනම් ඒකේ ඒ මුදලාලිට පුංචි ගාණක් දෙන්න විදිහට දීලා එහෙම කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට තව නෝට් ඒ කියන්නේ print out එකක් අරන් කැවිලි කරන මොන හරි බිස්නස් එක ඒ දේ තියෙනවා ඕඩර් බාර ගන්නවා එහෙම කියලා තමන්ගේ වාත්තේ ළඟ තියෙන ෂොප් එකේ එහෙම ගහලා තියලා බිස්නස් එක හදා ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම කරගෙන යන්න නම් ඔයාට හරි දැන් කරගෙන යන විදිය පැත්තේ කියමු දැන් ඔයා දැන් බලන්න ඇති මොනවද මේ කරන්න ඕන කියලා. ඉතින් ඔයාට පුළුවන් කැවිලි හදන්න. ඊට පස්සේ ඔය කැවිලි කිව්වම ළඟම තියෙනවා නම් තොග පොලක් ඒකට ගිහින් කෙසෙල් ගෙනල්ලා බෙහෙත් නොගහ ස්වාභාවික විදියට ඉස්සරහා ඉදවල තියෙන අන්නේ විදියට ඉදවල බෙහෙත් ගහලා කන්න දැන් ගොඩක් අය අකමැති. ඒ හින්දා ස්වාභාවික විදියට ඉදවල දුන්නොත් ඔයාලට බිස්නස් එක හොඳට හදා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ කෙසෙල් බිස්නස් එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ කැවිලි වර්ග කැවුම් කෝකිස් දොඩොල් මුං අලුවා ආස්මි මේ ඕනම කැවිලි වර්ගයක් හදලා එහෙම බිස්නස් කරන්න පුළුවන්. නැත්තම් ඒ ඕඩර් බාර ගන්නවා කියලා නෝටිස් එකක් ගහලා එහෙම හදන්න පුළුවන්. ඉතින් ඔයාගේ උත්සාහය කැපවීම තමයි මේ හැම දෙයකටම ඕන කරන්නේ. හැබැයි ඇත්තටම මම හැමදාම කෙනාගේ සමාව වෙන වොයිස් කරද්දී පාරේ වාහනවල සද්දෙත් එක්කන් චුට්ටක් ඔයාලට බාධා වෙනවා ඇති. ඒ වෙනුවෙන් මම ඉතින් සමාව සිටිනවා. ඉතින් ඊළඟ අදහස විදිහට මම ඔයාලට කියන්නේ වටලප්පන්, චිලි පේස්ට්, අච්චාරු, වම්බටු මෝජු මේ වගේ අචාර ඒ කියන්නේ මේ දේවල් හදලා ඔයාට උයන පියන හැකියාව තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. අද YouTube එක කියන්නේ ගොඩක් ලොකු දැනුම බෙදෙන තොරතුරක්. ඉතින් ඒකේ ඕනම කැම් වර්ගයක් සර්ච් කරාම ඕන විදිහට හදන විදිය කියදෙනවා. ඉතින් ඉස්සෙල්ලා මුලින් ඔයා හදලා ටෙස්ට් කරලා රස ගුණ බලලා ඊට පස්සේ පරිභෝගිකයන්ට දෙන්න. අනිවාර්යයෙන්ම ඔයාලා හදන හැම දෙයකම ගුණාත්මකභාවය පිරිසිදුතාවය අංක 1ට තියෙන්න ඕන. මේ හැම දෙයක්ම පාරිභෝගිකයන් මිලදී ගත්තත් ඔබත් ඒ පාරිභෝගිකයෙකු විදියට ගිහිල්ලා දෙයක් මිලදී ගන්නකොට ඒ බලන ක්වොලිටි අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ඉතින් ඒ හින්දා ඒ හැම දෙයකම වගකීම ඔබ සතුයි. ඒ දේ අරගෙන නිර්මාණාත්මකව පාරිභෝගිකයාට වටින විදියට ගුණාත්මක භාවයෙන් යුතුව මේ හැම දෙයක්ම කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් කුළු බඩු බිස්නස් එක පටන් ගන්න. ගෙදර හදන 3-5 කිව්වම ඕන කෙනෙක් කැමතියි. ඉතින් මේව තොග බඩු කඩේකට ගිහින් ගෙනල්ලා ඔයාට පුළුවන් වේලලා ළඟම තියෙන මෝලකට දීලා අඹරලා එහෙම බිස්නස් එක කරන්න පුළුවන්.
ඊට පස්සේ ඉන්ඩෝ ප්ලාන්ට් වලට මේ දවස්වල ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් පුංචි පුංචි පෝච්චි ගෙනල්ලා ඒ ඉන්ඩෝ ප්ලාන්ට් හදලා ඒ කියන්නේ නෑගෑමන් යන්න වුණත් ටැග් එකට දෙන්න වුණත් දැන් ඒ තරම් වටිනාකමක් හදලා ඔයාට දෙන්න පුළුවන්. එතකොට එතනත් ඔයාට බිස්නස් එකක් කරගෙන යන්න පුළුවන්. එතකොට මේ කාලෙට ගොඩක්ම වැදගත් වෙනවා කේක්. දැන් කේක් වල මිල ඉහයිනේ. ඉතින් ඔයාට සාධාරණ මිලකට කේක් හදලා දෙන්න පුළුවන් නම් ඔයාට හොඳ බිස්නස් එකක් හදාගන්න පුළුවන්. ඊළඟ ව්‍යාපාරයේ අදහස විදිහට මම ඔයාලට පෙන්නන්නේ තෑගි බොක්ස්. ඒ කියන්නේ තෑගි පාර්සල් මේ දවස්වල නෑගෑමන් හිමියන් එහෙම අවශ්‍ය වෙනවනේ. ඉතින් ඔයාලට පුළුවන් මේක කැවිලි වලින් තෑගි පාර්සලයක් හදාන්න. නැත්නම් මේ ඉන්ඩෝ ප්ලාන්ට් ඊට පස්සේ නැත්නම් ගෙදරකට අවශ්‍ය වෙන බඩු මුට්ටු දාලා තෑගි පාර්සලයක් මේ ඔක්කොම දාලා මෙන්න මේ ගාන මෙච්චර යනවා මෙන්න මේ ගානට සාධාරණ මුදලකට ඔයාලට දෙනවා කියලා තෑගි බොක්ස් ව්‍යාපාරේ පටන් ගන්න පුළුවන්. මේ හැමදේම ගන්න තොග බඩු කඩවල ඔයාලට ඕන විදියට ගන්න තියෙනවා. ඉතින් ගිහින් පොඩ්ඩක් කතා කරන්න විතරයි තියෙන්නේ. ඔබට ඔබේ වැඩ කරගන්න පුළුවන්. ඊළඟ අදහස තමයි ඇඳුම් ව්‍යාපාරය. ඔයාගේ අතේ තියෙන මුදලට පමුණුවට යන්න පුළුවන්. තව එක එක රෙදි කඩවල් තියෙනවනේ තොග දෙන ඒවකට ගිහිල්ලා ගෙනල්ලා ඔයාලගේ වත්තේ දාගෙන ඉල්ලගෙන බිස්නස් කරන්න පුළුවන්. නැත්නම් ඒ ටික ඔක්කොම මල්ලකට දාලා ගෙයක් ගහගෙන යන්න පුළුවන්. ලැජ්ජ වෙන්න එපා. අපි අපේ ජීවිතේ ගොඩ ගහ ගන්නනේ මේ හැමදේම කරන්නේ. ඉතින් සුහදව කතා බහ කරලා නැත්නම් අතින් අත පණිවිඩය වන්න අපේ ගෙදර මෙන්න මෙහෙම රෙදි විකුණන්න තියෙනවා. බලන්න ඇවිල්ලා අන්න එහෙම දන්න අයට කියන්න. අන්න එහෙම කළා ඔයාගේ බිස්නස් එක ඩෙවලොප් කරගන්න. ඉතින් මේ අවුරුදු කාලේ ඔයාගේ අතට තියෙන මුදලට වඩා මුදලක් හොයාගන්නත් නැති අයට මුදලක් උපයා ගන්නත් තමයි මේ අදහස කිව්වේ. ඉතින් මේ හැමදේම ඔයාට කරගන්න පුළුවන් නම් ඇත්තටම සරුවට අවුරුද්ද සමරන්න පුළුවන්. අපේ ඉන්න අයට දැන් තියෙන කාර්යබහුලත්වය මේ කැවිලි වර්ග මේවට කියන්නේ කාලය යොදවන්න නැහැ. යාළුවා තියෙන කාර්යබහුල ජීවිතයත් එක්ක සමහර අය දන්නේ නැහැ හදන්න. මේ ඔක්කොම ප්‍රශ්නත් එක්කන් ඔයාට පාරිභෝගිකයට අවශ්‍ය දේ හරියට දෙන්න පුළුවන් නම් ඔයාට ඔයාගේ ජීවිතේ අවුරුදු සතුටින් සමරන්න නම් ඔයාගේ ජීවිතේ බිස්නස් එකක් පටන්ගෙන ඒක සාර්ථක කළා සාර්ථක මගට යන්නත් පුළුවන් වෙනවා. ඉතින් මම මේ කීව ටික පොඩ්ඩක් හිතලා උත්සාහ කරලා බලන්න බැරි වෙන එකක් නැහැ. හැමදේම පොඩියට පටන් ගන්න ඕන. දිග ගමනක් යන්න උනත් පළවෙනි අඩිය තියන්නම ඕන. ඉතින් මේ ව්‍යාපාර ලෝකයට පළමු පියවර විදියට මේ දේවල් පටන්ගෙන සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න ඔබටත් බැරි නැහැ. බෑ මට නැහැ කියලා හැමදාම හිටියොත් හැමදාම එකම තැන ජීවිතේ ගෙන යන්න වෙන්නේ. එහෙම නෙමෙයි උත්සාහ කරන්න. කාන්තාව ඔබ, පිරිමි ඔබ, දරුවනේ ඔබ ශක්තිමත් මේ ලෝකෙට මුහුණ දෙන්න ඔබ ගොඩක් ශක්තිමත්. එහෙනම් උත්සාහ කරන්න ජීවිතේ ජය ගන්න අවුරුද්ද සතුටින් සමරන්න. එහෙනම් ගිහින් එන්නම් ඉක්මනින්ම ලස්සන වීඩියෝ එකකුත් එක්ක. පරිස්සමෙන් ඉන්න. මාව බලන් හිටියට මාව අහන් හිටියට ගොඩාක් ස්තුතියි. එහෙනම් මම මේ මෙච්චර වෙලා කියපු දේවල් පුංචියට හරි වගේ ඔලුවට වැටෙන දෙයක් පටන් ගන්න අදහසක් ආවනම් ඒ මට හදවතින්ම සතුටුයි. එහෙනම් ගිහින් එන්න.